වාහනයකින් හැම දෙයකින්ම අපිට ගෙවල් හදලා දීලා අපේ ගානුසු කැමරි ලක්වා ගන්න කියලා පස්සේ ගහලා මරනවා. මදුරුවක් කනකොට ගහලා මරන්නේ නලවන්නද කියන්නේ? ඒක නම් නැත්තු. දොයි මදුරු බබා බයි බයි මදුරු බබා උඹේ අදිලා පැටි පොන්න ගියා මල්ලේ උඩින් කොල්ලු ගියා. අපි මේ ලොකු බිල් කරන්න ඕනේ නැහැ. අපිව නලවන්න ඕනේ නැහැ. අපිට ඕනේ නිවන් යන්න. ආයි කියනවා කොහොමද ඔය මදුරුවන්ට නිවන් සම දෙන්නේ? අපි මේ ලෝකෙ ජීවෙන්නේ නැහනේ. ඒ කියන්නේ අපි නිවන් කරන්නේ. මේ ජනතාව හැමෝටම කෑ ගහලා කියනවා මදුරුවන්ගේ ඉල්ලීම සාධාරණයි. මොකද අපි මුංග මේ ලෝකෙට බිහි කරනවා. ඉතින් කැමතියක් වංගාවම අපි මරනවා. මම නම් කියන්නේ අපේ ගෙවල් වල අපේ ආයතන වල ඒ වතුර පිට නැති කරලා දැම්මම නම් මදුරුවන්ට ජීවත් වෙන්න අයිතියක් නැහැ. ඒක උරුම නිවාස ලැබෙනවා. අපි ඔක්කොම එකතු වෙලා දෙමුදු මදුරුවන් නිවාස. දෙමුදු කෝ නිවාස නැහැ අපිට. ඔව් අපිට තේරුණා. අපි තමයි මදුරුවන් මේ ලෝකෙට බිහි කරන්නේ. අපි තමයි මදුරුවන්ට ගෙවල් හදලා දෙන්නේ. අම්මේ තාත්තේ අපි මදුරුවන්ට නිවන් සප දෙමු නේද? ඔව් දෙමුදුවේ. Hey everybody, මදුරුවනේ. අපි සෙල්ෆියක් ගමුද? Cheers. මේක ගුණේ අයියෝ බදවුදාද කාමරේ. ආදරණීය අම්මේ තාත්තේ අලියක්ගේ නංගිගේ මල්ලි. මේ කාලේ මුළු ලංකාවටම බයිබර් කාලය. පේන්නේ දතත් ඇහැලා. අයි මදුරුවන් නිවාස අප දෙමුද? ඒ වගේම බෝවන රෝග මේ දවස්වල ඉතාමත් වැඩි. ඩෙන්ගු විතරක් නෙවෙයි. බෝවන රෝග, මැලේරියාව, කොලරාව, පාචන වැඩි රෝගවලට මේ පදිතලාවේ තුරන් කරන්නේ. ඒවට ඔබ ගොදුරක් වෙන්න දෙන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.